තිරුවන් සරණයි කඩවර සෝන්කාලී දේවාලය අද අප්‍රේල් මාස 5 වෙනි දින අප්‍රේල් මාසයේ පළවෙනිදා ඉඳලා අද දක්වා වසීකරුකම් 5ක් සිදු කරලා තියෙනවා. පහෙන් දැන්ට මේ වෙනකොට දෙක වැඩ රාජකාරී සාර්ථකයි. දරුවෝ කතා කරලා කිව්වා මගේ පින්වතා මට ලැබුණා. ඒ වගේම තමයි මගේ බිරිඳ මට ලැබුණා කියලා සන්තෝසයි. අද 5 වෙනිදා. ඒ කියන්නේ දින 4ක් යනකොට තමන්ගේ රාජකාරිය ඉෂ්ට සිද්ධ වෙලා තියෙනවා. ඒකයි කඩවර සෝන්කාලී දේවාලයේ වෙනස. අද දිනේත් වසීගුරුකම සිදු කරනවා. ඒ වගේම 4 වෙනි දිනෙත් අපි ජීවමාස සිදු කරා. ඩුබායි රටේ දරුවෙක්ට කරදර කරනවා පිරිමි දරුවෙක්. ඒ දරුවා නැවත ඉන්දියාව රටට පිටත් කරා යැවීමේ ගුරුකමක් ඒ දේවල් සිදු කරා. ඒ වගේම තමයි අද දිනේ සිදු කරනවා කුවෙට් දරුවෙක්ට තමන්ගේ ස්වාමියාට රෝග වෙලා තියෙනවා ලෙඩ රෝග. ඒක තමයි වීමක්. ඒ වගේම තමයි දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. දරුවෝ 5 දෙනාටත් තියෙනවා ශූන්‍යමක් කරලා. ඒ වගේම තමයි ඇස්වා කටවා දෝෂ ඒකත් අද ජීවමක් කරලා ඒ දරුවගේ දෝෂ ටික ඉවත් කරනවා. මට රාජකාරියක් බාර දෙනවා නම් මම හොඳින් හරි නරකින් හරි ඒ රාජකාරී ඉෂ්ට සිද්ධ කර දෙනවා. ඒකයි කඩවර සෝන්කාලී දේවාලයේ වෙනස. ඒ වගේම තමයි තව දරුවෝ ස්වීඩන් රටේ ඉන්න දරුවෝ ඉන්නවා. ඒ වගේම තමයි බහරේන් වල දරුවෙකුත් ඉන්නවා. ඒ දරුවගේ වශීගුරුකමත් ලංකාවෙත් දරුවෙක් සිටිනවා. ඒ දරුවන්ගේ වශීගුරුකමෙන් ජීවම අද දවසේත් ඒ ආකාරයට සිද්ධ වෙනවා. ඉතින් තව දින 3ක් ඒ දරුවගේ ජීවමක් තියෙනවා. මොකද ඒ දරුවට ඇස්වා දෝෂ වගේම සෝනියන් දෝෂක් තියෙනවා. ඒ වගේම සමහර කට්ටිය ආදරය කරනකොට කලින් පින්වතාට කලින් ස්වාමීට වඩා ආදරේ දැඩි ලෙස එක් ආකාරයකින් දක්වලා තියෙනවා. ඉතින් මේ දේවල් ඒ සිත්මාලා වෙනස් කරන්න ඕනේ. ඉතින් මේ සිත්මාලා වෙනස් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. හැබැයි මම ඒක ඒ ආකාරයෙන් හොඳින් හරි නරකින් හරි සිදු කරනවා. ඒකයි කඩවර සෝන්කාලී දේවාලයේ වෙනස. එහෙනම් සියලුම දෙනාට තෙරුවන් සරණයි. තිරුවන් සරණයි කඩවර සෝන්කාලී දේවාලය අද අප්‍රේල් මාස 5 වෙනි දින අප්‍රේල් මාසයේ පළවෙනිදා ඉඳලා අද දක්වා වසීකරුකම් 5ක් සිදු කරලා තියෙනවා. පහෙන් දැන්ට මේ වෙනකොට දෙක වැඩ රාජකාරී සාර්ථකයි. දරුවෝ කතා කරලා කිව්වා මගේ පින්වතා මට ලැබුණා. ඒ වගේම තමයි මගේ බිරිඳ මට ලැබුණා කියලා සන්තෝසයි. අද 5 වෙනිදා. ඒ කියන්නේ දින 4ක් යනකොට තමන්ගේ රාජකාරිය ඉෂ්ට සිද්ධ වෙලා තියෙනවා. ඒකයි කඩවර සෝන්කාලී දේවාලයේ වෙනස. අද දිනේත් වසීගුරුකම සිදු කරනවා. ඒ වගේම 4 වෙනි දිනෙත් අපි ජීවමාස සිදු කරා. ඩුබායි රටේ දරුවෙක්ට කරදර කරනවා පිරිමි දරුවෙක්. ඒ දරුවා නැවත ඉන්දියාව රටට පිටත් කරා යැවීමේ ගුරුකමක් ඒ දේවල් සිදු කරා. ඒ වගේම තමයි අද දිනේ සිදු කරනවා කුවෙට් දරුවෙක්ට තමන්ගේ ස්වාමියාට රෝග වෙලා තියෙනවා ලෙඩ රෝග. ඒක තමයි වීමක්.